හයි යාළුවෝ අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ වීඩියෝ එකට. ඉතින් බ්ලාස්ටර් එකේ ෆුල් රිවිව් එකක් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බ්ලාස්ට් ට්‍රයිබ් මේ අපේ ගේම් කරලට ආවේ කවදද? හැදුවේ කවුද? ශ්‍රී ලංකාව පළවෙනි කන්ටෙන්ට් එක ආගේද සහ දැන් මේ වෙනිට බ්ලාස්ට් ට්‍රයිබ් වල තාත්තේ මොකද්ද? ඉතින් ඔයාලා මේ ගැන හිතන එක්කෙනෙක්ද? නැත්නම් Google එකේ ටයිප් කර මේවා ගැන හොයන එක්කෙනෙක්ද? අනිවාර්යෙන් ඉතින් මේ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. අපි දාන මේ වගේ වීඩියෝස් බලන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් 2023 10/28 තමයි මේ බ්ලාස්ට් ට්‍රැක් අපි ගේම් කරලට එකතු වෙන්නේ. ඉතින් යාළුවනේ බ්ලාස්ට් ට්‍රැක් කියන්නේ බැටල් රොයල් ගේම් එකක්. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා. ඉතින් Free Fire, Call of Duty, PUBG වගේ අත්දැකීම් ඉතින් ඔයාලට මේ බ්ලාස්ට් ට්‍රැක් එක ඉතින් හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ බ්ලාස්ට් ට්‍රයික් ගේම් එක ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ Call of Duty, Free Fire සහ PUBG වල එකතුවක්. ඉතින් අපි බලමු ඊළඟට මේ අපි ආසාවෙන් ගන්න මේ බැටල් රොයල් ගේම් එක හැදුවේ කවුද? ඉතින් මේ NetEase කියන ආයතනයේ තමයි ඉතින් මේ බැටල් රොයල් ගේම් එක හැදුවේ. ඉතින් බ්ලාස්ට් ට්‍රැක් වගේම තව ගොඩක් ගේම් හදලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒවා තමයි Knives Out, Life After කියන්නේ අන්න ඒවල. ඉතින් අපි බලමු ඊළඟට මේකෙන් ශ්‍රී ලංකාවේ පළවෙනි කන්ටෙන්ට් එක හදන්නේ කවුද? ඉතින් මේ නාසි ගේමින් කියන ඉතින් පළවෙනි කන්ටෙන්ට් එක හදන්න අනිවාර්යෙන් අයියට සපෝට් එකක් දෙන්න. ඉතින් යාළුවනේ දැන්වනට තාත් ඉතින් 1,03,73,892ක් වගේ විශාල් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරන් ඉන්න මේ ගේම් එකට MB 673ක් යනවා. ඉතින් දාගන්න යාළුවෝ ඔයාලත් දාගෙන මේක ප්ලේ කරලා ගන්න පට්ටමත ගේම් එකක්. හරි යාළුවෝ ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ ඉදිරි වීඩියෝස් බලන්න. ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා තියාගෙන යනවා. අපි ගිහින් එන්න.